රාවණා රජුගේ පැහැදිලි කිරීමත් එක්ක මන්දෝදරී දේවියට දරු සෙනෙහස දරාගන්න බැරි වුණා. මන්දෝදරී දේවිය තරුණ විය භගේම ලස්සනයි. ඇය ළඟට ආපු සීතා ඇයව තදින් වැළඳගත්තා. සීතා ඊටාම සෙනෙහසින් මෙහෙම කියනා. මෑණියනි, ඔබ මේ දැසින් නොදැක ඔබේ උණුසුම නොලබම කෙතරම්නම් කාලයක් සිටියත් මෑණියනි, ඔබ ඉතා ලස්සනයි. දේවගණනන් පවා අභිභව යන අලංකාරයකින් යුතුයි. මන්දෝදරී දේවිය ඒ සඳහා මෙහිම උත්තර දෙනවා. ඔබත් හරිම ලස්සනයි. විශ්වකර්ම අතින් මැවුණු ලොව සුන්දරම වස්තුව වගේ. කෙතරම් කලකට පසුවද ඔබ මෙතෙක් දවස් ගත කළේ කොහෙද? මට සමාවෙන්න මගේ දුවේ. ඒකන වද වෙන්න එපා. පියාණන් සියල්ල මට හෙළි කළා. ඊටාම සෞම්‍ය විදිහට මේ සාකච්ඡාව ඉදිරියට ගලාගෙන ගියා. ඒත් විභීෂණ මේ දිහා වෙන බලාගෙන හිටියේ අඩවන් වූ දෑසින්. ඔහුගේ හිත ඇතුලෙන් වෙනත් දෙයක් රෝපණය වෙන්න පටන් ගත්තා. මේඝනාද කුමක් කරන්නේදයි නොදැන සිදුවන දේ බලාගෙන හිටියා. ඔහුට තිබුණු එකම කෝපය තමන්ගෙන් මේ සිදුවීම සැඟවීම පමණයි. තමන් පිළිබඳ විශ්වාසයක් නොමැතිකම නිසා එවැන්න කළු බවට ඔහුට තදින්ම දැනුණා. පුලස්ති ඍෂිතුමා මේ සියල්ලන්ගේ භාවයන් දෙස ඊතා ඕනාකමින් බලාගෙන හිටියා. විශේෂයෙන්ම මේඝනාදත් විභීෂණත් දෙස සියලු දෙනා ඇයව සිපවැළඳගත්තත් මේඝනාදත් විභීෂණත් තවමත් සිටිතැන්වලමයි. එකවරම විභීෂණ හඬ අවදි කළා. විරුද්ධයි මා. මේ සියල්ලටම කෙසේද තනි තීරණයකට ඇරගෙන එන්නේ? පුලස්ති මුත්තනුවන් ඇයව රැගෙන එහෙම තහනම් කර තිබියදීත් විනාශය පෙන්වා දීදීත් අනෙක අප කොහොමද විශ්වාස කරන්නේ? නෑමදයි. විභීෂණ තදින් ප්‍රශ්න කළා. ඒත් කිසිවෙකු නොදත්තත් ඇය උපන් දවසේම ඇය මුහුදු ගැන්වීමට පෙර පුලස්ති ඍෂිතුමා විසින් ඇයගේ බෙල්ල පිටිපස කුඩා ස්වස්තිකයක් සටහන් කළා. එය මේ වනතුරු ඇයවත් දන්නේ නැහැ. ජනක රජුරුවන් ඇය කුඩා කල මෙය දුටුවත් පසුව එය අමතකව ගියා. මොනර පිලක් වැනි ඇගේ දිගු කෙස් කලවට කුඩා ස්වස්තික ලකුණ වැහිලයි තිබුණේ නිතරම. පුලස්ති ඍෂිතුමන් මෙහෙම කියලුවා. ඔබේ කේශ කලාපය පසකට කරන්න. මා සටහන් කළ කුඩා ස්වස්තික ලකුණ දකින්න ලැබෙනවා. එවිට සියල්ලන්ගේම සැක දුරු වේවි. ඇය කෙස් වැටිය දෝතින් අරන් එක පසකට දාගත්තා. හැම දිනාටම ඇගේ බෙල්ල පිටුපස තිබුණු ස්වස්තික ලකුණ දැක ගන්න ලැබුණා. මේඝනාථගේ හිත ඉන් නිදහස් වුණා තරමක් දුරට. ඒත් මේ දුටු විගස විභීෂණ කෝපයෙන් රාජසභාවෙන් පිටව ගියා. විභීෂණගේ මේ ක්‍රියාව නිසා සීතා දැඩි දුකටත් වේදනාවටත් පත් වුණා. ඒ වගේම යම් බියටත්. ඇයට අදහගන්න බැරි වුණා තමන්ව දුටුපසු ප්‍රීති නොවූ ඇතැම් බන්දුන් ගැන. මම අවාසනාවන්තයක්. කුඩා කලම මා ප්‍රතික්ෂේප කළ බඳුන අද පව මා පිළිකුල් කරන හැඩයි. මා කළ වරද කුමක්ද? දැනුවත්ව මා කිසිත් හිංසාවක් කිසිවෙකුට හෝ සිදු කර නැහැ. මේ අලංකාර ලංකා නගරයට මා කොතරම් ඇලුම් කරාද? නුඹලාත් මා ප්‍රතික්ෂේප කරනවාද මෑණියන්? නැහැ. කිසිදාක නැහැ. මට සැම්දාවැසි වූයේ ඔබ මසල තබා ගන්නයි. ඔබ නැතුව මගේ ජීවිතයේ අඩකින් වැසි ගියා බඳුයි. අද එළිය පූර්ණත්වයට පත් වූයේ. ඔබ විභීෂණගේ හැසිරීම ගැන දුක් වෙන්න එපා.